Arduino එක වැඩ කරන ඔයාලා ගොඩක් ආසයි Robo S2ක් නිර්මාණය කරගන්න. අද වීඩියෝ එකෙන් අරගෙන ආවලා තියෙන්නේ මෙන්න මේ Robo S2. දැනටමත් ඔයාලට අයිඩියා එකක් ඇවිල්ලා ඇති අපි කොහොමද මේ Robo S2 නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඔයාලට මේ වීඩියෝ එක ඉවරනකම් බලුවෙන් පස්සේ මේ Robo S2 ගෙදරදීම නිර්මාණය කරගන්න පුළුවන්. මම කලින් ලෙසන් එකක් අරගෙන ආලා තියෙන 8x8 LED.matrix එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා Arduino board එකට කනෙක්ට් කරගෙන ඉතින් ඒ වීඩියෝ එක මම මෙතන කාඩ් එකේ දාලා දෙනවා. ඒ වීඩියෝ එක බලලා ආවෙන් පස්සේ ඔයාලට මේක ගැන තව අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් ඇඩ්වාන්ස් විදිහට අරගෙන තමයි මේ Robo S2 නිර්මාණය කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද මේ වීඩියෝට ගිහිල්ලා මේක නිර්මාණය කරන්න කියලා. වීඩියෝට යන කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන අතු බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම bell notification එක දාලා තියෙන මම දාන මේ වගේ අලුත් වීඩියෝ ඉක්මනටම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙන. ඒ වගේම මේ වීඩියෝස් යාළුවෝතර share කරගන්නත් කියලා මම ඔයාලට මතක් කරනවා. social media වල තාම තිසර බ්‍රෝ follow කරලා නැත්නම් ඉක්මනින්ම follow කරගෙන යන්න තව අලුත් වීඩියෝස් ගොඩක් ඔයාලට අරගෙන එන්න තියෙනවා. එහෙනම් අපි දැන් ගිහිල්ලා බලමු කොහොමද මේ Robo S2 නිර්මාණය කරන්න කියලා මේ වීඩියෝ එකේ. මේ තියෙන අද අපේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය වෙන දේවල් අපිට Arduino Uno board එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒකට අදාළ කේබල් එක අපිට අවශ්‍ය වෙනවා. ඊට අමතරව LED 8x8 matrix module දෙකක් අවශ්‍ය වෙනවා. මේ තියෙන එක module එකක්, මේ තියෙන තව module එකක්. ඒකෙදි ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ වගේ jumper cable එකක්. ඉතින් මේ jumper cable එක හම්බ වෙන්නේ මෙතනින් data connection එකක් දෙන්න. ඉතින් මේකෙදි මම මේ jumper cable එක වෙනුවට පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහටම female headers දෙකක් මේ විදිහට එකට link කරගෙන හදාගෙන තිනවා. මම මේ module එකේ එන data එක මේ module එකට link කරන්න. ඉතින් ඒ වෙනුවට තමයි මම මේක හදාගෙන තියෙන්නේ. ඒක අපිට පුළුවන් හරින් පාසින් මෙන්න මේ විදිහට මෙතනට මෙහෙම කනෙක්ට් කරන්න. ඒ වගේම අනිත් මොඩියුල් එකත් අරන් මෙහෙම අපිට කනෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අද මම ප්‍රොජෙක්ට් එක නිර්මාණය කරන්නේ. ඉතින් ජම්පර් වයර් එක සම්බන්ධ කරලා මේක මෙහෙම කරලා කනෙක්ට් කරනවට වඩා මේ විදිහට කනෙක්ට් කරන්නේ ගොඩක් ලේසියින්ද මම මේ විදිහේ හෙඩර් එක මුලින්ම හදාගෙන තිනවා. ඒ වගේම මේ පින්ස් ටික Arduino board එකට සම්බන්ධ කරලා මම ජම්පර් වයර් කිහිපයක් පාවිච්චි කරනවා. අපි බලමු මේ මොඩියුල් වල ඇවිල්ලා තියෙන පින්ස් මොනවද කියලා. මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම තියෙනවා මෙන්න මෙතන VCC පින් එක තියෙනවා. ඒ වගේම ground එක තියෙනවා. D-in කියලා පින් එකක් තියෙනවා. ඒ වගේම CS කියලා තියෙනවා පින්න. ඒ වගේම CLK කියලා පින් එකක් තියෙනවා. ඉතින් මේ pins ගත්තයන් පස්සේ VCC එකයි ground එකයි අපිට දෙන්න පුළුවන් Arduino board එකෙම. ඒ වගේම අනිත් pins ටික සම්බන්ධ කරන්න පුළුවන් Arduino board එකට. නමුත් මේ pins වල තියෙන විශේෂත්වය තමයි අපි මේ data pin ටික සම්බන්ධ කරන්න ඕන අපිට ඕන pin වලට නෙමෙයි Arduino board එකේ මේ data pin එක්ක communication එක කරන්න පුළුවන් data pins තියෙනවා. ඉතින් අන්න ඒ pins එක්ක විතරයි මේ pin ටික support කරලා වැඩ කරන්නේ. මේකෙදි ඔයාලා බලා ගන්න පුළුවන් මේ D-in කියලා තියෙන pin එක සම්බන්ධ කරන්න පුළුවන් අපිට 11 වෙනි pin එකට. ඒ වගේම CS කියලා තියෙන pin එක සම්බන්ධ කරන්න පුළුවන් 10 වෙනි එකට. ඒ වගේම CLK කියලා තියෙන pin එක සම්බන්ධ කරන්න පුළුවන් 13 වෙනි pin එකට. ඒ වගේම මම මේක ගැන කලින් ලෙසන් එකක් කරලා තිනවා. ඒක මම මෙතන උඩ කාඩ් එකේ දාලා තියනම් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට කොහොමද මේකත් එක්ක තවදුරටත් හරියටම වැඩ කරන්න කියලා. අපි දැන් බලමු කොහොමද මේ ටික කනෙක්ට් කරගන්නේ කියලා. මම මුලින්ම Arduino board එක අරගෙන මේකේ මේ pins ටික සම්බන්ධ කරගන්න ඕනින්ද මුලින්ම මම මෙතන VCC එක සම්බන්ධ කරන්නම් මේ විදිහට. මේක VCC එක සම්බන්ධ කරා. එතකොට ඒ jumper wire එක අරගෙන ඇවිල්ලා Arduino board එකේ VCC එක දෙන්නම් මම මේ විදිහට මෙතන 5 volt වලට තමයි සම්බන්ධ කරන්නේ. 5 volt වලට මම මේ විදිහට මේක සම්බන්ධ කරා. ඊළඟට අපි මෙතනින් ground එක දෙන්න ඕන. මම ground එක මේ විදිහට මෙහෙම සම්බන්ධ කරන්න. මේකෙත් ground එක මේ විදිහට අරගෙන මෙතනට මෙහෙම සම්බන්ධ කරන්න. ඊළඟට තියෙන අපිට මෙතන data pin ටික සම්බන්ධ කරන්න. ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ D-in කියලා තියෙන pin එක. එතකොට D-in කියලා තියෙන pin එක 11 වෙනි pin එකට සම්බන්ධ කරන්න ඕන. මම මේක මේ විදිහට මෙහෙම සම්බන්ධ කරලා මෙතන 11 වෙනි pin එකට මෙහෙම සම්බන්ධ කරන්න. මෙතනින් ගත්තාම 8 9 10 11. හරි. ඊළඟට තව pin එකක් තියෙනවා CS කියලා. මම ඒකත් මේ විදිහට මෙහෙම කනෙක්ට් කරන්න. CS pin එක සම්බන්ධ කරන්නේ 10 වෙනි එකට. හරි. ඒකත් අපිට පුළුවන් මෙතන පල්ලෙහා තියෙන එක. ඊළඟට මෙතන තියෙනවා CLK කියලා pin එකක්. ඒක 13 වෙනි pin එක. මම ඒක මෙහෙම සම්බන්ධ කරන්න 13 වෙනි pin එක. 12 13.
මේ විදිහට තමයි මේක data pin ටික සම්බන්ධ කරගත්තේ. දැන් අපිට තියෙන මේ panel එකත් එක්ක link කරගන්න අපිට මේක මේ විදිහට මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන්. ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන data pin ටිකම තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ VCC එක උඩ නම් මේකෙත් VCC එක උඩ. මේ තියෙන පිළිවෙලටම තමයි මෙතන තියෙන්නේ. ඒකත් අපිට අරගෙන මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන් මේකේ මේ විදිහට. මොකද අනිත් මොඩියුල් එකෙත් මේ තියෙන පිළිවෙලටම තමයි data input එක ගන්න. හරි. ඔය ටික තමයි අපිට කනෙක්ෂන් විදිහට සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඊළඟට අපිට තියෙන්නේ මේ ඩෙවලොප්මන්ට් බෝඩ් එකට ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරලා මේක වැඩ කරන හැටි බලන්න. මම මේක මේ විදිහට අරගෙන මගේ ලැප්ටොප් එකට කනෙක්ට් කරලා අපි බලමු මේකට දාලා ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා. මේ තියෙන අද අපේ ප්‍රෝග්‍රෑම් එක මෙතන මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් hash include කියලා දාලා මෙන්න මේ library එක අපි මුලින්ම attach කරගන්න ඕනේ මේ matrix panel එක වැඩ ගන්නවා නම් ඒක අපිට පුළුවන් මෙන්න මේ විදිහට copy කරගන්න මේ නම මේක copy කරලා ඔයාලා මෙන්න මෙතනින් යන library කියන තැනට එතනට ගිහලා මේක paste කරන්න මේ විදිහටම control V ගහලා හරි දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයාලට install කියලා බටන් එකක් එක්ක ඉතින් ඒක ඔයාලා install කරගන්න මම මේක කලින් install කරලා තියෙනවා මේ විදිහට තමයි මගේ පෙන්නන්නේ ඒක ඔයාලා මේ විදිහට install කරගත්තන් පස්සේ ඔයාලට මේ library එක attach වෙනවා එතකොට අනිත් මේ දෙකත් ඔයාලට automatically attach වෙනවා හදිසියවත් මෙන්න මේක ඇවිල්ලා නැතුණොත් මේකත් ඔයාලට search කරලා අර විදිහටම download කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේකේ මේ matrix panel දෙක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන උපරිම devices ගාන ගහලා තියෙනවා 10යි කියලා. මේක අපි මෙතන දෙක කියලා දා ගන්න ඕන. මොකද අපි device දෙකක් තමයි ඔයාලා මතක ඇති panel දෙකක් තමයි මේ විදිහට link කරගෙන තියෙන්නේ. ඒ හින්දා අපි මෙතන දෙක කියලා දා ගන්නවා. මෙන්න මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් මම මෙතන කිව්වා D in කියන පින් එක මොකක්ද ඒ වගේම CS පින් එක මොකක්ද CLK පින් එක මොකක්ද කියලා තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ ටික වැඩ කරන්න මෙහෙම ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙනවා මෙතනින් අපිට ඩිලේ එක දෙන්න පුළුවන් මේවා වැඩ කරන්න ඕනේ ස්පීඩ් එක හරි ওই විදිහට තමයි මෙතන මේ ටික සඳහන් කරලා තියෙන්නේ ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ විදිහට මේක ඉස්සෙල්ලා කම්පයිල් කරලා බලන්න ඔයාලගේ මේ ටික ඔක්කොම attach වෙලා ඔයාලගේ library ටික attach වෙලා තියෙනවා කියලා. එතකොට මේක compile වෙයි. දැන් මගේ compile වුණා. ඊළඟට තියෙන මේක upload කරන්න. මෙතන ඔයාලා මුලින්ම tool වලට ගිහලා board එක select කරන්න. මම මෙතන අද Arduino Uno board එක පාවිච්චි කරන්නේ. මම මෙතන Arduino Uno කියලා දෙන්න. ඊට පස්සේ tool වලට ගිහලා අපේ port එක හරියටම select කරන්න ඕන. මගේ port එක select කරලා දෙන Arduino Uno කියලා. හරි. ඒ විදිහට select කරගත්තාන් පස්සේ අපිට පුළුවන් මේක මෙතනින් upload කරන්න. මම දැන් මේක මෙතනින් upload කරන්න මෙන්න මේ button එක press කරනවා. හරි. uploading දැන් uploading හරි ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් වුණා දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ matrix panel වලින් robo S2ක් මේ විදිහට පෙන්නුම් කරනවා මම පොඩ්ඩක් මෙතන light එක off කරන්න එතකොට බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා මම හිතන්නේ ඔයාලට පැහැදිලිව පේන්නේ නැති කොහොමද මේ S2 වැඩ කරන්නේ කියලා ඉතින් ওই විදිහට අපිට පුළුවන් මේ matrix panel එකෙන් text එකක් යවන්න ඒ වගේම අපිට වෙන animation එකක් උනත් හදා ගන්න පුළුවන් ඉතින් ওই විදිහට තමයි අද project එක නිර්මාණය කරේ මම මෙතන උඩ light එක on කරන්න මේ විදිහට ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රොජෙක්ට් එක වැඩ කරන්නේ අපිට පුළුවන් මේක USB හරහා අන්ප්ලග් කරලා ඔයාලගේ පවර් බෑන්ක් එකට උනත් මේක මේ විදිහට මෙහෙම කනෙක්ට් කරලා මේ ප්‍රොජෙක්ට් එක වැඩ කරන විදිහට හදා ගන්න. මං හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති අපි කොහොමද මේ robo S එක නිර්මාණය කළේ කියලා. දැන් ඔයාලට පුළුවන් 8x8 LED.matrix දෙකක් අරගෙන මෙන්න මේ S2 නිර්මාණය කරලා බලන්න. ඉතින් ඔයාලට try එකක් දීලා බලන්න. අනිවාර්යයෙන්ම නිර්මාණය කරොත් පහළ comment section එකේ comment එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවෝතර share කරගන්නත් කියලා මම ඔයාලට මතක් කරනවා. ඒ වගේම ඔයාලා Arduino මුලින් ඉඳන් ඉගෙන ගන්න කැමති නම් මගේ Arduino tutorial list එක තියෙනවා. ඒකෙන් ඔයාලට Arduino මුලින් ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම Arduino project list එක තියෙනවා. එතකොට මේ ප්‍රොජෙක්ට් වලින් අලුත් නිර්මාණ ඔයාලට කරගැනීමේ හැකියාව තියෙනවා. දිගටම අපේ මේ channel එකත් එක්ක join වෙලා ඉන්න තිසර bro තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell notification එක දාලා තියෙන මම දාන්නේ මේ වගේ අලුත් වීඩියෝ ඉක්මනටම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙන. ඒ වගේම social media වල තිසර bro follow කරලා නැත්නම් ඉක්මනින්ම follow කරලා තියාගන්න තව අලුත් project ඔයාලට ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් දවසක තවත් අලුත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න. එතකන් ඔයාලා සුබ දවසක් පරිස්සමින් ඉන්න මම තිසර bro.